ගිහිල්ලා ගෙදර ගිහිල්ලා මොනවද කරන්නේ? අකුරු ලියනවා, නානවා, ටීවී බලනවා, කෑම කනවා. තව ටීවී බලනවා. තව බයිසිකල් පදිනවා. සෙල්ලම් කරනවා. තව ෆෝන් එක බලනවා. හරි. හරි. මොනවද පුතේ? ගේම් දානවා. හරි. මේ අහන්නකෝ. දැන් මට උතනින් කියවුණා ටීවී බලනවා, ෆෝන් එක බලනවා, ගේම් ගහනවා. මෙන්න මේ ටික කිව්ව නේද? හරි. එතකොට බලන්නකෝ සමහර බබාලා ඉන්නවා ගෙදර ගිහිල්ලා ගිහපු ගමන් ටීවී එක දාගෙන ටීවී එක ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේව බලනවා. උඩ වෙලාවක්. ඉස්කෝලේ වැඩ කරන්නේ නෑ, මත් කන්නේ නෑ, එළියට ගිහිල්ලා සිල්ලා කරන්නේ නෑ. ඒ බබා ටීවී එක විතරයි බලන්නේ. සමහර බබාලා ඉන්නවා ෆෝන් එක. මේ ෆෝන් එක අරගෙන මේ ෆෝන් එක බලනවා. ගේම් ගහනවා. මේ මැගිලි වලින් ඊට පස්සේ වීඩියෝ බලනවා. ඇස් දෙක ලං කරලා ඊට පස්සේ කාටුන් බලනවා නේද? ගේම් ගහනවා. මොකකින්ද මේ කරන්නේ? ෆෝන් එකෙන් තමයි මේක කරන්නේ. එතකොට ටීවී එකයි ෆෝන් එකයි තමයි බබාලා සෙල්ලම් කරන්නේ. ඒ දෙකෙන් තමයි බබාලා සෙල්ලම් කරන්නේ. එතකොට ටීචර් එක දවසක් පුතේ හොස්පිටල් එකට ගියා. හරිද? මම ඔයාලට කතාවක් කියන්නම්. හොස්පිටල් එකට ගියාට පස්සේ ටීචර් දැක්ක ඇඟක් උඩ වාඩිලා ඉන්න චූටි බබෙක්. හරිද? හරි ලස්සන ඔයාලා වගේ පුංචි චූටි බබෙක්. ඒ බබා නිතරම මෙන්න මෙහෙම තමයි ඉන්නේ. මොකද්ද කරන්නේ? ඇස් පිල්ලම් ගන්න. අපි වගේ ඇස් පිල්ලම් ගන්න නේද? නෑ. හරි වේගෙන් ඇස් පිල්ලම් ගහගෙන යනවා. පුතාලා ගහන්න බලන්න ඇස් පිල්ලම්. පුතාලා එක දිගට ගහගෙන යනකොට ඇස් වලට අමාරුයි නේද? හිතෙනවා නේද? ඇයි ඒ බබාට එහෙම වෙලා තියෙන්නේ? මේ බබා නිතරම ෆෝන් එකයි ටීවී එකයි බලන නිසා එයාට ඇහැට ලෙඩක් ඇවිල්ලා. දැන් ටික දවසක් යනකොට එයාගේ ඇස් දෙක පේන්නේ නැතුව යනවා. එතකොට එයාට යන්නේ වෙන්නේ මෙන්න මේව. දැන් අපි මෙහෙම ගියාම අපිට පේනවද? මුකුත් පේන්නේ නැහැ. අපි ඇස් දෙක නැතුව මුකුත් කරගන්න අන්න right. හැප්පෙනවා. අපිට මුකුත් කරගන්න බැහැ. සමහර බබාලා අම්මගේ ෆෝන් එකේ ඉල්ලලා අඬනවා. මම ඉස්කෝලේ යන්නෙත් නෑ. මම අකුරු ලියන්නෙත් නෑ. පාඩම් කරන්නෙත් නෑ. මට ෆෝන් එක ඕනේ කියලා ඉල්ලලා කෑ ගන්නවා. ටීවී එක දැම්මම පස්සේ පොඩ වෙලාවක් බලනවා ටීවී එක අපිට ඕෆ් කරන් දෙන්නේ නෑ. තව එක බබෙක් පුතේ ටීචර් ගියාම දැක්කා. හරිද? ඒ බබා ඔයාලට වඩා ටිකක් ලොකු අයියෙක් කෙනෙක්. හරිද? ඒ අයියා නිතරම කරන්නේ ෆෝන් එකකින් මොකද කරන්නේ? ගේම් ගහනවා. ෆෝන් එකකින් ගේම් ගහනවා. දැන් ඒ අයියට ෆෝන් එක නැතුව ඉන්න බෑ. එයාට දැන් නිදාගත්තත් ෆෝන් එක ඕනේ. එයාට දැන් කැම කද්දිත් ඕනේ. හැම නිතරම මෙයා අතිකේ කියන්නේ මොකද? ෆෝන් එක. දැන් එයාට ලෙඩක් ඇවිල්ලා එයාගේ මේ ස්නායු දුර්වල වෙලා දැන් එයා නිතරම ෆෝන් එක අතේ නැතත් මෙන්න මෙහෙම තමයි නිදාගන්නේ. ගමන ගියත් මෙහෙම තමයි යන්නේ. එයාට පැන්සල් අල්ලලා කුරු ලියන්න බෑ අත දෙවුනේ. දැක්ක නේද? මේ ෆෝන් එක අපේ අත්වලට, අපේ ඇස්වලට, අපේ මොළයට මුළු ඇඟටම හොඳ නැති තියා. අපිට ෆෝන් එකෙන් ටීවී එකෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි අපි නිතරම එක දිගට ෆෝන් එකේ කාටුන් බලනවා, වීඩියෝ බලනවා, ගේම් ගහනවා. හොඳයිද? හොඳයිද? පුතාලට ඉගෙන ගන්න දේවල් බැලුවට කමක් නැහැ. හැබැයි ෆෝන් එක බලනවා නම් පුතාලට ඉගෙන ගන්න දෙයක් මොනවා හරි බලනවා නම් දුරට කරලා තමයි පුතේ බලන්න ඕනේ. ළඟ වෙලා ෆෝන් එක දිහා බලන්න ඕනේ නෑ. ඒ වගේම තමයි ටීවී එකක් ළඟට ගිහිල්ලා බලන්න හොඳයි දකේ නෑ. දුරට ගිහිල්ලා තමයි ටීවී එකක් බලන්න ඕනේ. එතකොට පුතාලගේ ඇස් දෙක පේන්නේ නැතුව යනවා ළඟ වෙලා බලුවා. දුරට ඉඳන් තමයි යන්නේ තමයි බලන්න ඕනේ. අපි අපේ ඇස් දෙක පරිස්සම් කරගන්න ඕනේද නැද්ද? පුතාලගේ ඇස් දෙකට ආදරේද? දැන් අද ඉඳන් ගිහිල්ලා ෆෝන් එකේ ඉඳලා ඉන්නවද? ටීවී එක නිතරම බලනවද? අම්මගේ ෆෝන් එකේ ඉඳලා අඬනවද? සමහර වෙලාවට මට කම්ප්ලේන් එනවා. ටීචර් බලන්නකෝ ගෙදර ගිහපු ගමන් මේ බබා ෆෝන් එකේ ඉඳලා අඬනවා. මම කොච්චර උඩකින් අරන් තිබ්බත් මෙයා පුතුවත් තියලා ඒක අරගන්නවා. අරගෙන ගේම් ගහනවා, වීඩියෝ බලනවා. ඒ හොඳයිද? මේක බැලුවොත් අපේ මූණ හැත වෙනවා. මේ ඇස් දෙක පුතේ යටට යනවා. ඇස් දෙක වටේ කළු වෙනවා. ඇස් දෙක මෙන්න මෙහෙම තමයි පුතාලට ගගහා ඉන්න වෙනවා නේද? මූණ කැත වෙලා අපේ ඇගේ ශක්තිය නැති වෙලා පුතාලට සෙල්ලම් කරන්න බැරි වෙනවා. පණින්න බැරි වෙනවා. දුවන්න බැරි වෙනවා නේද? මොලේ නැති වෙනවා. පුතාලගේ මූණේ තියෙන ලස්සන